අයිබෝන් ළමයි මල්ෂන් රත්නායක YouTube channel එකට සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි ඕලෙවල් මැත්ස් වල පාස් පේපර් ඩිස්කෂන් වීඩියෝ මාලාවේ තව එක්තරා වැදගත් පාස් පේපර් ප්‍රශ්නයක් සාකච්ඡාවක් ආරම්භ කරන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මුලින්ම මතක් කරනවා අද අදාළ කොටසට යන්න කලින් සියලුම මේ channel එකත් එක්ක එකතු වෙන ළමයින්ට මේ channel එක subscribe කරලා ඒ වගේම තමයි මේ වීඩියෝ එකටත් like එකක් දාලා දිගටම මල්ෂන් රත්නායක YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් අපි අද පටන් ගමු ළමයි. අදාළ කොටස අද ප්‍රශ්නය මොකක්ද කියලා බලලා ඉතින් අද මම තෝරගත්තේ විශේෂ මාතෘකාවක් O level maths වල හැම ළමයෙක්ටම වැදගත් වන ඒ තමයි කුලක කියන මාතෘකාව. අන්නේ කුලක කියන මාතෘකාවේ මූලික තියරි ටිකක් මතක් වෙන එක්තරා මෑත කාලයේ අවුරුදු කිහිපයකට කලින් ආව විභාග ප්‍රශ්නයක් මම අද තෝරගෙන තියෙනවා. ඔන්න එහෙනම් වීඩියෝ එක නවත්තලා මේ ප්‍රශ්නය මං කිව්වට පස්සේ ඒක try කරලා මං display එක තුලත් ඒක දානවා. එකෙන් බලාගෙන හරි පාස් පේපර් පොතෙන් බලාගෙන හරි try කරලා තමයි මේ ප්‍රශ්නෙට එන්න ඕනි. කුලකවල මූලික තියරි පැහැදිලි කිරීමක් ඉස්සෙල්ලා මං කරලා තමයි මම මේ ප්‍රශ්නෙට ආරම්භයක් ගන්න. මොකද ඒක වඩා ඵලදායී වෙනවා. මොකද කුලකවල තියරි අමතකයි නම් මූලික දේවල් මේ ප්‍රශ්නේ කරන්න බෑ. ඔන්න එහෙනම් ළමයි මං තෝරගත්ත ප්‍රශ්නේ තමයි 2018 සාමාන්‍ය පෙළ පේපර් එකේ පළවෙනි පේපර් එකේ ඒ කොටසේ පාර්ට් A එකේ ආපු කෙටි ප්‍රශ්නයක් 20 වෙනි කෙටි ප්‍රශ්නේ විදිහට තමයි මේ කුලක වලට අදාළ කෙටි ප්‍රශ්නය ආවේ. මේ 20 වෙනි කෙටි ප්‍රශ්නය. හරි. ඔන්න ළමයි කුලක කියන මාතෘකාවට ආවට පස්සේ අපිට ප්‍රධාන වශයෙන් මේ ප්‍රශ්නේදී වැදගත් වෙන මතක් වෙන්න ඕනි තියරි කොටස් කිහිපයක් තියෙනවා මූලිකම කුලකවල තියරි. ඒකම මාතෘකා ප්‍රධාන වශයෙන් තුනකට අරගෙන දිනවා මෙන්න මේ විදිහට. ඒක මම පැහැදිලි කරන්න තමයි ඔන්න දැන් යන්නේ. ප්‍රශ්නය මම පැහැදිලි කරන්න කලින් ප්‍රශ්නය අට ආරම්භයක් ගන්න කලින් මම මේ අදාළ මාතෘකා තුන පැහැදිලි කරලා ඉන්නම්. ඔන්න බලන්න කුලක ඡේදනය, කුලක මේලය සහ අනුපූරකය. ඔන්නෝම මම අවස්ථා තුනක් අරගෙන ඉදිනවා ප්‍රධාන මාතෘකා තුනක්. කුලක කියන පාඩම හරියට ඉගෙන ගන්න ළමයි අනිවාර්යෙන් මේ මාතෘකා අහලා දෙන්න. මම ඔන්න පැහැදිලි කරනවා මේක අමතක වෙලා තියෙන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට. බලන්න කුලක ඡේදනය කියන පළවෙනි මාතෘකාවට මම එනවා. කුලක ඡේදනය කියන පළවෙනි මාතෘකාව. කුලක ඡේදනයක් කියලා කියන්නේ සරලවම සිංහල තේරුමින් කියනවා නම් කුලක දෙකක් හෝ කිහිපයක් පොදුවට ගත්තහම, ඒ කියන්නේ කුලක දෙකක හෝ කිහිපයක පොදු කොටස ගත්තහම අන්නේ පොදු කොටසට අපි කියනවා නම කුලක ඡේදනය කියලා. මොකද තමයි කුලක ඡේදනය කියලා කියන්නේ? කුලක දෙකක් වෙන්න පුළුවන්, කිහිපයක් වෙන්න පුළුවන්. ඒ කිහිපයේ හෝ ඒ දෙකෙහි පොදු කොටස. ඒ කියන්නේ දෙකටම අයත් කොටස. කුලක දෙකක් සැලකුවොත් කුලක දෙකටම අයිති කොටස. ඒ කියන්නේ කුලක දෙකේම සියලුම දේවල් නෙමෙයි කුලක දෙකටම පොදු ටික. ඒ කියන්නේ යම්කිසි කුලක දෙකක් කියලා කියන්නේ කුලක දෙකක් විතරක් ගත්තොත් කුලක දෙකක් කියලා කියන්නේ කුලක දෙකේ අවයව තියෙනවනේ මොනවා හරි. අන්නේ අවයව පොදු ටික. ඒ කියන්නේ අවයව ඔක්කොම ගත්තාම මේ අවයව කුලක දෙකේම තියෙන අවයව ටික. අන්න පොදු කොටස අපි කියනවා මොකක් කියලාද? කුලක ඡේදනය කියලා. මම ඔය පැහැදිලි කරපු සිංහල බෝඩ් එකට ලියන්න ගන්නේ නෑ. ඒක හොඳට ඔලුවට දාගන්න. පොදු කොටසට තමයි අපි කියන්නේ කුලක ඡේදනය කියලා. කියන්නේ කුලක දෙකක් ගත්තාම දෙකක ඡේදනය කියලා කියන්නේ අපි ගත්තොත් ඒ කුලක දෙකේ පොදු කොටස. මම ඒක වෙන් රූපයකිනුත් වෙන් රූප සටහනකිනුත් පැහැදිලි කරන්නම්. කියන්නේ වෙන් රූපය කියන්නේ මොකක්ද කියලා දන්නවනේ කුලක පාඩම ගොඩාක් තියෙන මේකෙදි මතක් කරන්න වෙලාවක් නෑ වීඩියෝ එකේ කාල සීමාව කෙටි කරගන්න ඕනේ හින්දා ඒකින්ද මම සාමාන්‍ය තීර ටික තමයි මේ පැහැදිලි කරගෙන යන්නේ. ඔන්න කුලක ඡේදනය කිව්වම ළමයි කුලකවල හැම වෙලාවෙම ගණිතයේ සංකේත තියෙන හින්දා මේ ඡේදනය කියන එකටත් සංකේතයක් තියෙනවා මතක් කරගන්න. මෙන්න මෙහෙම තොප්පියක් නිකන් උඩ පැත්තට අඳිනවා වගේ. කියන්නේ තොප්පියක් හැඩේ වගේ කියලා මම මේක ළමයින්ට පැහැදිලි කරන්නේ. ඒ වගේ නිකන් එන්න අකුරේ කෑල්ලක් වගේ නිකන් උඩට දාන කොටසක්. මේක තමයි සංකේතය. මේකට අපි කියනවා කුලකයක ඡේදනීය සංකේතය කියලා. එතකොට කුලක දෙකක් අපි ගමු නිකන් කැපිටල් අක්ෂර වලින් කුලක නම් කරනවනේ. ඒ කැපිටල් A සහ B කියලා තියෙනවා කියලා. එතකොට A සහ B කියන දෙන්නගේ ඡේදන කුලකය කියන එක අපි සංකේතවත් කරන්න ඕයි නම් මෙන්න මෙහෙම තමයි කියන්නේ. ඒ කියන්නේ මෙහෙම තමයි සංකේතවත්ව ලියන්නේ. A ඡේදන B. ඔන්න ඉහළට තොප්පියක් දානවා වගේ. ඉහළට පොඩි තොප්පි කැල්ලක් වගේ ඒක සංකේතවත් කරන්නේ. එතකොට A ඡේදන B කියලා කියන්නේ. එතකොට මම පැහැදිලි කරා සිංහල කුලකවල මේ ඡේදන කුලකයකට අදාළ මොකද්ද? A කුලකයට සහ B කුලකයට පොදු ටික කියන අදහස තමයි ඔන්න කුලක ඡේදනය කියලා කියන්නේ. පැහැදිලි? ඔන්න මම වෙන් රූපයකිනුත් ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. පොඩි වෙන් රූපයක් ගන්න. මෙන්න මේ විදිහට වෙන් රූපයක් තියෙනවා. සර්වත්‍ර කුලකයක්. ඍජුකෝණාශ්‍රයෙන් නිරූපණය කරන්නේ ඔක්කොම ටිකනේ. සර්වත්‍ර කුලක කියලා කියන්නේ ඒකට. ඒකේ මෙන්න මෙහෙම කුලක දෙකක් තියෙනවා. ඔන්න A සහ B කියලා මම මේ කුලක දෙක නම් කරගන්නවා. දැන් බලන්න ළමයි වෙන් රූපේ බැලුවාම A කුලකයට සහ B කුලකයට පොදු ටික කියන්නේ මොකද්ද? ඡේදන කුලකය කියන්නේ මොකද්ද මෙතන? මේ වෙන් රූපයේ මේ වෘත්තාකාර වෙන් රූපේ මේ A සහ B කුලක දෙක ඡේදනය වෙලා තියෙන කොටසක් තියෙනව නේද? අන්න මෙන්න මේ මෙතන තියෙන
මම මේ අඳුරු කරපු මැද තියෙන ඡේදන කොටස තමයි අපි කියන්නේ මොකක් කියලාද? ඡේදන කුලකය කියලා මේ වෙන් රූප සටහනේ A සහ B ට. සාරවත්‍ර කුලකයේ ඇතුලේ තියෙන A සහ B කියලා කුලක දෙකක් තියෙනවා. ඒ කුලක දෙකේ ඡේදන කුලකය කියලා කියන්නේ මේ දෙකටම පොදු ටික. දෙකටම අයිති අවයව තියෙන්නේ මේ මැදනේ. පොදු කියලා අදහස ඒකයි මම පැහැදිලි කරේ සිංහල තේරුම. හරිනේ? ඔන්න මූලිකම අදහස දුන්නා කුලක ඡේදනය කියන්නේ මොකක්ද කියලා. දැන් අපි ළමයි දෙවෙනි මාතෘකාවට මම අරගෙන තියෙන කුලක මේ ගානට එන්න කලින් ළමයා තේරුම් ගන්න තියෙන්න ඕනි මාතෘකාවක් විදිහට තේරුම දැනගෙන ඉන්න ඕනි. කුලක මේලය කියන්නේ මොකක්ද කියලාත්. ඡේදනීය විතරක් නෙවෙයි කුලක මේලය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඉන්න ඕනි. ළමයි කුලක මේලය කියන එකේ සංකේතය තමයි හරිම සරලයි. මොකද ඡේදනය කියන එක තොප්පියක් වගේ උඩට දාද්දී ඒකෙම පහළට කරලා අදින සංකේතයට තමයි අපි කියන්නේ කුලක මේලයේ සංකේතය කියලා. ඒකම පහළට අදිනවා. මේකට අපි කියන්නේ කුලක මේලයේ සංකේතය. පහළට. නිකන් U අකුරේ හැඩයට අර U අකුරම නෙවෙයි නිකන් ඒ හැඩයට අදින එක තමයි අපි කියන්නේ කුලක මේලයේ සංකේතය. දැන් මම මේ උඩ ගත්ත උදාහරණය වගේම A සහ B කියලා කුලක දෙකක් තියෙද්දී ඒකේ මේලයේ කුලකේ නම් කරන්න අපි කරන්නේ A මේලයේ B කියලා මේ විදිහට සංකේතාත්මකව ලියන එක. ඒ කියන්නේ කුලක දෙකක් තියෙනවා A සහ B කියලා. ඒ දෙකේ මේලය කියන එක මෙහෙම තමයි සංකේතවත් කරන්නේ. ළමයි මේලය කියන එකේ තේරුම මම පැහැදිලි කරේ නෑ තාම. මම මේ සංකේත පැහැදිලි කරේ. ඡේදනය කියන එකෙත් මම තේරුම කියා දුන්නා. ඒක නිසා දැනුත් මම මේලය කියන එකේ තේරුම පැහැදිලි කරනවා. මේලය කියලා කියන්නේ ඡේදනය කිව්වේ පොදු ටිකනේ. මේ මම අඳුරු කරලත් පෙන්නුවේ. දෙකටම අයිති ටික. කුලක දෙකක් සැලකුවොත් කුලක දෙකටම අයිති ටික. මේලය කියලා කියන්නේ කුලක කිහිපයක් හෝ දෙකක් සැලකුවාම මේලය කියලා කියන්නේ කුලක දෙකට තියෙන දෙකක් සැලකුවොත් විතරක් සැලකුවොත් කුලක දෙකට තියෙන සියලුම අවයව වලින් සමන්විත කුලකය. ඒ කියන්නේ කුලක දෙකටම අයිති කොටස් ටික. අපි කියනවා කුලක දෙකේ මේලය කියලා. ඒ කියන්නේ කුලක දෙකේ අවයව කිසිවක් අතහරින්න බෑ මේලය කිව්වහම. දැන් ඡේදනය කිව්වහම පොදු අවයව ටික විතරයිනේ ගන්න වෙයි. ඡේදනය වෙන ටික විතරයි. මේ ඡේදනයක් වෘත දෙකේ A සහ B කියලා කුලක දෙක තමයි ඡේදනය වෙන ටික. මම මේ ගානට ආවට පස්සේ ඒක හොඳට පැහැදිලි වෙනවා. දැන් මේලය කියන එකේදී ළමයි වෙන්නේ මොකද්ද? කුලක දෙකටම අයිති ටික. පොදු කතාවක් නෑ මේලේ. ඡේදනය තමයි පොදු කතාවක් තියෙන්නේ. කියන්නේ සියලුම අවයව වලින් සමන්විත කුලකේ හේවත් කුලක දෙකක් සැලකුවොත් කුලක දෙකටම අයිති කොටස් වලට අපි කියනවා කුලක දෙකේ මේලය කියලා. කුලක දෙකේ මේලය කියලා මම ඕක හොඳට පැහැදිලි වෙන්න වෙන රූපයක් ගන්නවා. මම මේ උඩ ගත්තා වගේ ළමයි ඡේදනය වෙන කුලක දෙකක් ගන්න. මෙහෙම කැපිටල් A කියලා මම එක වෘත්තාකාර වෙන රූපයේ කොටසක් නම් කරගන්නවා. අනික් වෘත්තය කුලකය B කියලා නම් කරගන්න. මෙන්න A සහ B කියලා කුලක දෙකක් තියෙනවා. දැන් මේලය කියන එකේ මම සිංහල තේරුම් පැහැදිලි කරා. මේලය කියලා කියන්නේ මොකද්ද? කුලක දෙකටම අයිති ටික. ඒ කියන්නේ මේ ඡේදනයක් විතරක් පෙන්ලා හරිනවද? පොදු ටිකක් විතරක් පෙන්ලා හරිනවද? නෑ. මොකද්ද වෙන්න ඕනේ? කුලක දෙකම ඒ වෘත්ත දෙකම අඳුරු වෙන්න ඕනේ. වෘත්ත දෙකම අඳුරු වෙන්න ඕනේ. කියන්නේ කුලක දෙකටම අයිති ටික පෙන්වෙන්න ඕනේ. මොකද සියලුම කුලක දෙකට අයිති සියලුම කොටස් ටිකට තමයි අපි කියන්නේ මේලය කියලා. කියන්නේ කුලක දෙකෙන් පිට අඳුරු වෙන්නේ නැහැ. පැහැදිලිව පෙන්නද්දි A සහ B ගේ මේලය A සහ B ගේ සියලුම අවයව ටික මේ මේලය කියන එකේ තේරුම් වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම A සහ B කියන කුලක දෙක ඇතුළ සම්පූර්ණයෙන් අඳුරු වෙන්න ඕනේ. නම් මේලය කුලකයට අදාළ අවයව ටික කිව්වනම් මේ කුලක දෙක ඇතුළේ තියෙන අවයව වෙන්න ඕනේ. මම මේවට අවයව මොකද ලියලා නැහැ. අපි කුලක නම් කිරීමක් කරලා නැහැනේ. ඒක නින්දා. නමුත් මම මේ පැහැදිලි කරන වෙන් රූපයෙන් තේරුම් ගන්න. මොකද මේ ඊළඟ ගානට එද්දි අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? මේලය සහ ඡේදනය හරියට තේරුම් ගන්න ඉන්න ඕනේ. ඒක නිසා මෙන්න මේ ප්‍රධාන ඔන්න මාතෘකා දෙක මම ළමයි පැහැදිලි කරා. දැන් අපි එමු අනෙක් විශේෂ තැනට. අනුපූරකය. අනුපූරකය කියන කොටසට එමු. මොකද්ද මේ අනුපූරකය කියලා කියන්නේ? පැහැදිලිව තේරුම් ගන්න ඕනි තරම්. ළමයි අනුපූරකය කියන එක තේරුම් ගද්දී මේක ඉස්සලම සංකේතය පෙන්වලා ඉන්නවා. සාමාන්‍යයෙන් අනුපූරකය කියන එකේ සංකේතය මෙන්න මෙහෙම ඉරක්. ඒ කියන්නේ මම උදාහරණයක් ගහන්න උදාහරණයක් මෙතනදී නිරූපණය කරන්න A කියලා. A කියලා කුලකයක් තියෙනවා නම් අනුපූරකය කියන එක සංකේතවත් කරන්නේ උඩ ඩෑෂ් කියන මේ පොඩි ඉර කැලේ. ඩෑෂ් කියලා කියන්නේ ඒ කියන්නේ A ඉංග්‍රීසි අක්ෂරයට ඉහළින් පොඩි ඉර කැලක් ගහනවා ඩෑෂ් එක කියලා අපි කියන්නේ. මේ දැන් B කුලකයේ අනුපූරකය B ඩෑෂ්. B ට ඉහළින් ඉරක්. පොඩි අල ඉරක්. ඊට පස්සේ C කියලා කුලකයක් තිබුණොත් C ගේ අනුපූරක කුලකය කියලා නම් කරන්නේ මෙහෙම. මේ අනුපූරකය කියන්නේ මේ ඡේදනය මේලය වගේ අපි අර්ථ දක්ව ගන්න ඕනේ එක්තරා කුලකයක්. කුලක වර්ගයක්. එතකොට අනුපූරක කුලකය කියන එක තේරුම් ගන්න කලින් ඒකේ සංකේත තියෙනවා. ඒ කියන්නේ B කියන කුලකයේ අනුපූරකය කියන එක අපි සංකේතවත් කරන්නේ B dash මෙහෙම. C කියන කුලකයේ අනුපූරකය කියන එක අපි සංකේතවත් කරන්නේ C dash එහෙම. දැන් මම පැහැදිලි කරන්නම් ඔන්න සංකේතය පැහැදිලි කරාට පස්සේ මොකද්ද අනුපූරක කුලකය කියලා කියන්නේ කියලා. ළමයි අනුපූරක කුලකයක් කියලා කියන්නේ යම්කිසි සලකන කුලකයකට
සලකන කුලකයකට A වේවා B වේවා C වේවා ඒ කියන්නේ මම A dash B dash එහෙම ගත්තේ ඒ සලකන කුලකයට අයිති නැති ඒ කුලකයට පිටතින් තියෙන කුලකවලට අපි කියනවා කුලකවල කියන්නේ පිටතින් තියෙන කොටසට අපි කියනවා මොකක් කියලාද ඒ අදාළ කුලකයේ අනුපූරක කුලකය කියලා. ඒ කියන්නේ දැන් A dash කියලා මම ගත්තනේ. A dash කියලා කියන්නේ ඒ කුලකයට අදාළ නැති ටික. පිටතින් තියෙන ටික. ඔන්න මම පැහැදිලිව පෙන්නනවා. A dash කියලා තමයි මේක මම උදාහරණයක් ගන්න තියෙන්නේ. අනුපූරකය කියන එක පෙන්නන්න dash කියන එක තමයි සංකේතය. මං කියනවා මෙන්න මෙහිම ළමයි ඡේදන මේ ගත්ත මං මේ ඡේදනය සහ මේලයට ගත්ත වගේම වෙන රූප සටහනක් ගන්නවා. මෙන්න මෙහෙම. ඒ කියන්නේ එකක් මං ගන්නවා A අනික මං නම් කරගන්නවා B කියලා. කුලක දෙකක් ඡේදනය වෙලා තියෙන අවස්ථාවක්. මේ ඡේදනය වෙන්නේ නැති අවස්ථාවෙන් කුලකවල තියෙන්න පුළුවන්. ඒක කුලක පාඩමෙන් දු ගන්නන්න ඕනේවා. මම මේ උදාහරණ මේ ගානට අවශ්‍ය ටික ඉක්මනින් මතක් කරන්න ඕන හින්දා මේ උදාහරණ ගන්න. ඒතර A සහ B කියලා කුලක දෙකක් තියෙනවා ඡේදනය වෙලාම තියෙන. වෘත්ත දෙක ඡේදනය වෙලා. ඒ කියන්නේ වෘත්ත දෙකෙන් පෙන්නන්නේ වෙන රූපයක කුලක දෙකක්නේ. ඒ කුලක දෙක ඡේදනය වෙලා. අපිට කියනවා A dash මේකේ පෙන්වන්න කියලා. මම පැහැදිලි කරා සිංහල තේරුම අනුපූරකය කියන එක මොකද්ද? ඒ සලකන කුලකයට පිටතින් තියෙන කොටස. පිටතින් තියෙන අනික් කුලක. එහෙනම් බලන්න මේ A කියන කුලකයට පිටතින් තියෙන ටික. එහෙනම් A කියන කුලකේ මොකද්ද වෙන්න ඕන ළමයි? වහගන්න ඕනේ. A කුලකයේ වහගෙන ඉතුරු ටික තමයි A ගේ dash කියලා කියන්නේ ඒ අනුපූරක කියලා කියන්නේ. එහෙනම් A අඳුරු වෙන්නේ නැහැ. අනික් ටික තමයි අඳුරු වෙන්නේ. ඒ කියන්නේ A ට පිටතින් තියෙන කුලකය තමයි මොකද්ද මේ මම අඳුරු කරලා තියෙන්නේ. A dash හෙවත් අනුපූරකය. මං හිතනවා හොඳටම පැහැදිලි දැන් අනුපූරකය කියලා කියන්නේ මොකද්ද? ඒ අදාළ සලකන කුලකයකට පිටතින් තියෙන කුලකය. ඒ කියන්නේ ඒ කුලකයේ තියෙන අවයව ලිව්වොත් ඒ අවයව ටික තමයි අනුපූරක කුලකය කියලා කියන්නේ. පැහැදිලිනේ? දැන් B dash කිව්වොත් B කුලකයේ අතාරිනවා B ට පිටතින් තියෙන ටික තමයි අයිති වෙන්නේ. ඒ කියන්නේ A කුලකයේ ටිකක් අයිති වෙනවා එතකොට ඒකට. දැන් මේ A dash ගත්තම B කුලකයේ ටිකක් අයිති වෙලා තිබ්බා. පැහැදිලි නේද? ඒක අඳුරු කරාම හොඳට පැහැදිලිව පේනවා. ඔන්නම එහෙනම් ප්‍රධාන තේරුම් තුනක් තේරුම් ගන්න ඕනි. ඒ අවස්ථා ටික මම පැහැදිලි කරා. දැන් අපි යමු අදාළ ප්‍රශ්නයට. ඔන්න පළවෙනි එපිසෝඩ් එක ඉවරයි. ඒ තමයි කුලකවල 2018 පේපර් එකේ පාර්ට් A එකේ 20 වෙනි කෙටි ප්‍රශ්නයට ආරම්භයක් ගන්න අවශ්‍ය කුලකවල මූලික තිගිරි ටික. හරි. ඊළඟ කොටස ඊළඟ එපිසෝඩ් 2 එකෙන් අපි හමු වෙමු. මේ කුලකවලට අදාළ ප්‍රශ්නේ ඊළඟ එපිසෝඩ් එකක් වෙනමම අපි අප්ලෝඩ් කරනවා. ඒකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරමින් කුලකවල මූලික තිගිරි අමතක කරලා තිබුණා මේ කියනවා මේ ටික නෝට් ඩවුන් කරගන්න. ඊට පස්සේ අපි යමු අදාළ ප්‍රශ්නයට. හරි. සියලුම දෙනාට ආයුබෝවන්.